තවත් අලුත් ලස්සන දවස් කීපයක ආරම්භයක්. අද දවසත් හරිම ලස්සන දවසක්. වටපිටාව තියෙන මල් කොළ ඒ වගේම ගස් හරිම ලස්සනට පේනවා. අනේ මන්ද මොන හේතුවක්ද කියලා හැමදාම වෙනදා විදියට නැතුව මට මේ දවස් ටික හරිම ලස්සනට පේනවා. ඉතින් මේ තියෙන්නේ අපි හදපු බඩේරිඟු ආයනේ. ඉතින් බඩේරිඟු වල පුංචි පැල කාලේ ඉඳන්ම ඒගොල්ලෝ ලොකු වෙනකම්ම වීඩියෝස් මංගාව තියෙනවා. ඉතින් මේ තියෙන්නේ හස්බන්ඩ්යි මමයි වැඩ ඇරිලා එන ගමන් හේන බලන්න ගියපු දවසක්. ඉතින් මේ නම් තියෙන්නේ බඩේරිඟු හිටවලා සති එකහමාරක් විතර ගියාට පස්සේ. ඉතින් ඒ වගේ මේත් මම වැඩට යන ගමන් ගත්ත වීඩියෝස් කීප. මේ තියෙන්නේ බඩේරිඟු ටිකක් විතර ලොකු වෙච්ච කාලේ. ඉතින් දන්නේම නැතුව මාස 3ක්ම ගිහිල්ලා තේරුණේවත් නැහැ. ඉතින් ඔන්න අද නිවාඩු තිබුණ නිසා හස්බන්ඩ්ටයි මටයි දෙන්නටම අපි දෙන්න හිතුවා අපේ බඩේරුන්ගේ ආයේ පොහොර දාන වැඩවලට පොඩ්ඩක් වෙලාව දුන්නා නම් හොඳයි කියලා. ඉතින් අම්මත් ඉන්න නිසා අපි පටන් ගත්තා අද දවස අපේ පොහොර දාන වැඩ වෙනුවෙන් වෙන් කරන්න. මුලින්මත් තව පොහොර එකක් දානවනේ පුංචි පැල දවස්වල ඒ දවස්වල දාපු පොහොර එක නම් අම්මා අපට දාලා දුන්නා. ඒ වගේම දෙවෙනි පොහොර එක දානකොටත් අපේ අම්මා තමයි ඉතින් අපිව මෙහෙම උනන්දු කරන්නේ. අම්මගෙත් උදව්ව ඇතුව අපි දෙන්න ඉතින් ඔන්න අද පොහොර දාන වැඩේට යන්න තමයි හදන්නේ. ඉතින් මුලින්ම මේ වගේ යූරියා වලට රතු කුඩු දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. ඒ ටික කලවම් කරගෙන හේනට අරන් ගිහිල්ලා ඉතින් පොහොර දාන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ඒ යන පාරේ හරිම ලස්සන වීඩියෝස් ටිකක් මට ගන්න පුළුවන් වුණා. ඉතින් අපි ඔන්න අර පුංචි කාලේ තිබ්බ පුංචි පැල මෙන්න මේ ගානට දැන් ලොකු වෙලා. ඉතින් අපි පොහොර දාන්න ඉක්මනටම ආවා. ඉතින් අද ගොඩාක් කාලයකට කලින් තමයි මේ හේනේ වැඩ ටික මේ විදිහට කරන්න පටන් ගන්නෙ. ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා කැම්පස් ගිහිල්ලා ඒ දවස්වල ඉතින් මේ දේවල් වලට ඇත්තටම මට එන්න වෙලාවක් තිබ්බේ නෑ. ඉතින් ඔන්න ගොඩාක් ලොකු කාලයකට පස්සේ ආපහු ගොවිතැන් කටයුතු වලට පුංචි ඔලුවක් දාන්න පටන් ගත්ත අපි දෙන්නම. ඉතින් මේ දේ කරන්නේ ඉතින් අපි දෙන්නගේ පුංචි අහිංසක බලාපොරොත්තුවක් වෙනුවෙන්නේ. ඉතින් ඒ නිසා ලොකු මහන්සියක් නම් හිතට දැනුනේ නෑ. ඉක්මනට වැඩ ටික කරලා මේගොල්ලෝ ලොකු වෙන දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ හරි ආසාවෙන්. ඉතින් දවසින් දවස ගෙවෙනකොට අනේ මන්ද මේ ගස් මාරම විදියට ඉක්මනටම ලොකු වෙනවා. දැන් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නම්කෝ දැන් එයාලගේ තියෙන තත්ත්වය කොහොමද කියලා. ඔයාලට පොහොර දාලා ආවා. ඉතින් පොහොර දාලා ඇවිල්ලා ඉදා අවුව ලොකුවට තිබ්බේ නැති වුණාට හරිම රස්නෙයි. මේ හවස් වෙන්න වගේ යනකොට අවුව ටිකක් ආවා සැරට පායලා. ඉතින් අපි ආපහු ගෙදර ඇවිල්ලා කුරුම්බා ගෙඩියක් කඩාගෙන බිව්වනම් හොඳයි කියලා හිතලා කුරුම්බා ගෙඩියක් බොන්න පටන් ගත්තා. ඉතින් බලන් යනකොට ඇත්තටම අපි දෙන්න මේ කඩලා තියෙන්නේ කුරුම්බා කියලා කුරුම්බා නෙමෙයි පොල්. අර වීඩියෝ එකක් ලස්සනට දාගන්න කියලා හිතලා අපි ආයෙ කුරුම්බා ගෙඩියක් කඩාගත්තා. ඒ වුණාට ඒකෙත් අර උඩට වතුර විදිනවා විදියට අපිට ගන්න බැරි වුණා කොහොම හරි. අන්න ඉතින් කොහොම හරි රස්නේ වෙලාවේ මේ වගේ කුරුම්බා වතුර වීදුරුවකුත් අපි බිව්වා. කුරුම්බා වතුර බීලා විතරක් මදිනේ නේද? මෙන්න මේක කන තමයි මම හරිම ආසයි. ඉතින් කොටසක් මේ පොඩ්ඩක් දළුවට තිබුණා. එක පැත්තක් ඉතින් ඒක කන්න බෑ ටිකක් තදයි. ඔන්න ඉතින් මෙන්න මේගොල්ලොත් අපේ ගෙදර ඇවිත් හිටියා කෑම කන්න. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඒ දවස ගෙවුනේ. ඉතින් හවස් වෙන්න කිට්ටු වෙලා ලොකු වැස්සක් එන්න පටන් ගත්තා. මේ තියෙනවටත් වඩා මාරම විදිහට කළු කරගෙන වැස්ස ආවා. ඒ ගමම්ම ඉතින් මාළුත් දුමට දැම්මා. මාළු දුමට දැම්මට වැඩක් උනේ නෑ. ඉක්මනටම අපහු ඒවා ගන්න වුණා. මොකද ඉක්මනට වැස්ස පටන් ගත්තා. ඔන්න ඉතින් මේ තියෙන්නේ ආය වෙන දවසක්. මේත් ඉතින් මම පුංචිත් එක්ක වැඩට යන ගමන් ඔන්න අර දවස් වලට වඩා බඩේරිඟු ඉතින් ඉක්මනටම ලොකු වෙලා. ඉතින් මෙහෙම තමයි ආය වීඩියෝ එකක් අරන් එන්නම් බඩේරිඟු වලට මොකද උනේ කියලා. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.